ආතක වෙලා තියෙන්නේ සෙම ටික පොඩ්ඩක් අවහිර වෙලා ඒ කුහර ටික පොඩ්ඩක් විවෘත කරගන්න අවශ්‍ය විදිහට තමයි අපි මේ තෙල් ටික දාලා මසාජ් කරන්නේ. ඊට පස්සේ මෙයාට අපි අවශ්‍ය දුම් ටික මේ ඖෂධීය දුම් ටික අල්ලලා සෙම ටික යවලා හිසේ තියෙන මේ බරගතිය සහ සැහැල්ලුව කරකැවිලි ගතිය අඩු කරනවා. සෙම කාස රෝගියෙක් නම් ඖෂධීය සුරුට්ටුවක්. ඒ කියන්නේ දැන් ඔය පාවට්ට කොළ අරගෙන පවණි වියලා අරගෙන ඒක පාවට්ට කොළෙන්ම සුරුට්ටුවක් යොතලා පත්තු කරලා ඒක නහයට උරනවා. ඉතින් ධූමපානය හොඳ දෙයක් කියලා දෙනවා ඒ පාවට්ට කොළ වලින්. ඉතින් දැන් මේ අපේ නශ්‍ය ප්‍රතිකාරයක් කරාදී ඒකට වෙනම අපි වෙනම සුරුට්ටුවක් හදලා තියෙනවා. ඒක වියලි කහ සහ එළඟි තෙල් භාවිතා කරලා තව මේකට වියලි ඖෂධ වර්ග කිහිපයක් තිප්පිලි ඊළඟට කලාඳුරු කුඩු මේ ඒ වගේ දේවල් දාලා අපි හදලා තියෙන වෙනම ඖෂධීය සුරුට්ටුවක්. ඉතින් ඒකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම මේ සෙම ගතිය, ඒ කියන්නේ අවහිර වෙලා තියෙන සෙම ටික. සයිනස් වගේ තත්ත්වයකදී ගොඩක් වෙලාවට සෙම අවහිර වෙලා වගේ තියෙන පුළුවන්. ඒවා ඒ කුහර වලින් විවෘත වෙන්න අවශ්‍ය පසුබිම හදන්න තමයි මේ සුරුට්ටු නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව ඒකෙන් සෙම ටික බුරුල් කරලා දුන්නාට පස්සේ වෙනම අපි වෙනම බොට්ටනියක් හදනවා. හුණු භාවිතා කරගෙන මේ පාරම්පරිකව යෙදෙන සෙම බුරුල් කරන අපි මැජික් පොට්ටනිය කියලා කියනවා. ඒ වගේ මේ පොඩි පොට්ටනියක්. ඉතින් ඒකෙන් උනුත් සෙම ටික බුරුල් කරලා ඉවරලා ඊට පස්සේ තමයි අපි නහයට කුඩු එකක්. ඒකත් අපි නශ්‍ය කුඩක් හදලා තියෙනවා. ඖෂධීය කුඩු වර්ග එකතු කරලා ඒකත් අපේ පාරම්පරිකව අපි භාවිතා කරන දෙයක් අපේ පරම්පරාව තුළ. ඉතින් ඒකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම කිඹුහුන් ගිහිල්ලා සෙම ටික යන එක. ඉතින් සාමාන්‍යයෙන් තදබල ලෙස හිසේ ආබාධයේ තියෙන ඊළඟට තදබල ලෙස මානසික පීඩනයේ තියෙන ඊට පස්සේ ඔළුව උස්සන් ඉන්න බැරි ඕනම කෙනෙකුට මේ වගේ සරල නශ්‍ය ප්‍රතිකාරයකින් තමන්ට සුව වෙන්න හැකියාව තියෙනවා.